හැමදාම වගේ දැන් වාජන මම මේ ටිකක් හොදලා ඉවර කරගෙන ආයෙත් ගොඩක් තියෙනවා. තවයි කොටසක් තියෙනවා දැන් ආයෙ කොටසක් කරනවා. මට හැමදාම හොදන කරනවා ඉතින්. හොදනවා. මාවත් හේදිලා යයි නේද? මේ හොදන වතුර නෙමෙයි රස්නේ හැබැයි රස්නේ කියලානේ. රස්නේ. දන්නවද මම බඩිරිඟු තැම්බුවානේ. බඩිරිඟු තැම්බුවා. බඩිරිඟු තම්බලා අම්මට කන්න ගිහින් දීලා එන්නම් දැන් බඩිරිඟු. චිකන් එකක් තියෙනවා හදාගන්න. චිකන් ටික කපා ගන්න ඕනේ. ඒකත් කරගන්න. ඉතින් දැන් මේ මස් ටික කපලා තමයි හදන්නේ. අන්තරයන්ට මස් ටික කපලා පිරිසිදු කරගන්න තමයි හදන්නේ. ඉතින් මේකටම රැඳිලා ඉන්නේ. මොනවද තමයි. කපාගෙන ඉරලෙන්නම. ඔන්න මම දැන් හදන්නේ චිකන් එකට තුන පහ ටික දාලා. චිකන් ටිකට තුන පහ දාලා කවුනා කරගන්න තමයි හදන්නේ. අද ගොඩක් දේවල් ගන්න තුන පහ වර්ග තියෙනවා. ඉතින් සැරට හදන්නේ නැහැ නේ. සැර කන්නේ නැහැ. ලුණු දාගන්නවා. චිකන් එක හොඳට හොදලා තියෙන්නේ. හොඳට හොදලා පිරිසිදු කරලා හොඳට හොදලා අරන් තියෙන්නේ චිකන් ටික.
කුඩු. soya sauce. මේක මම පොඩ අතගාලා මේ ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ෆ්‍රිජ් එකේ යටපස්සේ දාලා තියලා මම මේක කලින් හදාගන්න හිටියේ මට වෙලා ගියා. ඒ වැඩේ කරගන්න බැරි වුණා මට. මොකද මේ මස් එකේ අයිස් තිබුණා. මස් එකේ අයිස් තිබුණ හින්දා මට ඒක කරගන්න බැරි වුණා. මේකට ගොඩක් අය තව දානවා දෙකියම් බෝල් දාලා තියාගන්නවා. යෝගට් දාලා තියාගන්නවා. එතකොට මොනවාද මේ විනාගිරි දානවා. මෙහි අපි කල් කියලා කියනවා. මේ මම දාන්නේ නැහැ. මොකද මේ අපි මෙහි ගෙදර පිරිමි ළම කියන එයා වැඩි එකට කැමති නැහැ ඒක රසට. ඒක හින්දා මම දාලා හදන්නේ නැහැ. කලින් දාලා හැදුවා. ඉතින් මම තමයි කැමති වෙන පවර් ගෙදර දාලා අපිට ලංකාවේ කෑලි මිනිස්සු ඒක දාගන්න. ඔන්න ඉතින් මේ හතගාගෙන තියෙන මම මේක දැන් මේකෙන් කවර් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මේක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. අයියෝ වීඩියෝ වෙලා නැහැනේ මම වීඩියෝ කරපු එක. ඉතින් සෝරි සමාව වෙන්න මේ කියන්නේ මේ මල්ගෝවා. ඉතින් අදරේට මම මේකත් බෙදගන්න තමයි හදන්නේ. මම මේවා බෙදගත්ත වීඩියෝ තියෙනවා කලින්. හරිද? ඒවා මේ මම මොනවද දාලා බැද්දේ ඔක්කොම වීඩියෝ ඇති channel එකේ මේ පරණ වීඩියෝ. ඉතින් අද මම මේ කරන්නේ ඉන්ද්‍රා කැමට ඒකම හදාගන්න. ඒක තමයි ඉතින් අදරේ කැමට මම මෙහෙම තමයි කැම හදාගන්නේ. ලංකාවේ නම් kita ලොකුවට ගත්තා ඉතින් මේක පොඩට අම්බ ගන්න ඕනේ ඉතින් මම අම්බ ගන්නවා. උඩින් කපලා දාන්න. ගොඩක් වෙලා තම්බන්නේ නැහැ නේ අපි මේක. උණු වතුර මේ පොඩක් හිතේ තියලා හොඳට වතුර ටික නටනකොට ගොඩක් තම්බ ගන්න. ගොඩක් තම්බන්නේ ඉතින් ඔන්න මේ ගාන තමයි. මේක තම්බ ගන්නකොට මම පිළිගන්නකො. ගොඩක් වෙලා තම්බන්නේ. මේක තම්බනකොට අර මේ අමුතු හිමාලයක් එනවනේ මේ අමුතු උෂ්ණයක් එනවා නේද? ඒ හින්දා අපි මේ දුරු කුඩු ටිකක් දාගන්නවා. දන්නවද? දුරු කුඩු ටිකක් දාගන්නවා. තම්බ ගන්නකොට. ලුණුයි දුරු කුඩු ටිකකුයි දාගෙන තමයි තම්බ ගන්න. මේකට හරි කැමති ඇත්තට මෙයාලා. මම චිකන් බෙදලා මේව තමයි අද හදාගන්න. ඉතින් කවුද කැමති මේ වගේ කන්න නේද? කවුද කැමති මෙහෙම කන්න? ඔයාලත් හදලා බලන්නකෝ. අද මම රෑකෑම හදන්නේ මෙහෙම තමයි. දන්නවද? බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවරනකම් රෙදි සිටින්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම.
මම පස්සේ අන්තිම හරියදී මම බෙදගන්න ඒවට මම දාගන්නවා කියන්නේ මිරිස් ටික මම බෙදලා හදාගත්ත මිරිස් තියෙනවා. ඒව දාලා හදාගෙන තමයි මම හදාගන්නේ. මට වෙනම කන්න. මටයි අපේ ඉන්න පිරිමි ළමයි දෙන්නේ. ඒ දෙන්න චුට්ටක් කනවා සැරට. ඒකෙන් දෙන්නට හදාගන්න මම දැන් මේක හොඳට හොදගෙන උණු මේ හට්ටියකට දාලා හොඳට මේ දුරු කුඩු ටිකක් දාලා ලුණු කුඩු දාලා හම්බ ගන්නවා. හොඳ දාලා. ගොඩාක් සම්බන්නේ යාන්තම් සම්බෙන්නේ. එහෙනම් ඉතින් රැඳිලා ඉන්න ඔන්න යාළුවෝ මේකේ මම අරන් තිනවා මේ පාපිටි ඒකට මම දාගන්නවා කෝම්ප්ලාන් පොඩ්ඩක් දාගන්න ඉතින් බලන්න කෝම්ප්ලාන් පිටි චුට්ටක් දාගන්නවා paprika ලොකු දේවල් දාන්නේ මොන කුඩු ටිකක් දාගත්තා මේ තියෙන්නේ 3-5 කුඩු එක ඉංග දාගන්නවා මේ වෙනම පිටි එකක් ඒකටත් දාගන්නවා ඒකටත් දාගෙන ඒකට ලුණුත් දාගන්නවා මිරිස් කුඩු මේකටත් දාගන්නවා මේකටත් දාගන්නවා paprika කුඩු මේක එන්නේ නැහැ මේ තියෙන paprika කුඩු කොත්තමල්ලි කුඩු ටික පොඩ්ඩයි දාගන්න කොත්තමල්ලි දුරු කුඩු තියෙන දුරු දාගන්න නැහැ මොකද කරන්නේ පහකෙත් තියෙනවා අහ කුඩු මේ රසයට පහකට මේකෙන් චූට්ටයි දාන්නේ. මොකද අර මෙහි ගෙදර ගෑන් ළමෙක් ඉන්නවා එයා චූට්ටක් ඇත්නම් එයා කන්නේ නැහැ. එයා කැමති නැහැ රසයට. ඊට පස්සේ මේක වතුර මේක මේ උකුවට ගන්නේ නැහැ හොඳයි. මේක ගොඩාක් උකුවට ගන්නේ නැහැ. මේක මම මේ පිටි එක මේ චිකන් එක බෙදගන්න. චිකන් එක බෙදගන්න තමයි මේක. ඒක ගොඩාක් උකුවට ගන්න නැහැ දෙන්නට ගන්න.
යාළුවට අරන් එක ගොඩක් කනට ගන්න. මේ තියෙන පිටියක ඒක දැන් දාගත්ත ටික කවලම් කරගන්නවා. ඉස්සෙල්ලා මේකේ චිකන් කෑල්ල අරගෙන මේකේ දාලා ඊට පස්සේ එකෙන් අරගෙන මේ පිටියක කවලම් මේකේ තියලා එහෙම අරගෙන තමයි බදින්නේ. මේකේ එක විදියට එක කට්ටිය එක විදියට හදනවා. මම ඉතින් මෙහෙම තමයි හදන්නේ. මෙහෙම රසයි. ඒක පිටියක මේක නා ඔන්න මේ මල්ගෝව ගෝව මල් එක ඒකටත් අර විදියටම හදන්නේ. මේක මම බිත්තරේ ගොඩ දාගන්නවා. බිත්තර දෙකක් විතර දාගන්න තිබුණා. හොඳයි බිත්තර එකයි තියෙන්නේ. ඒකටත් ඒ වගේ 3-5 paprika kudu paprika ඒක මුදාගත්තේ නෑ. මේක මම මේ තුනියට ගන්න ගොඩක් ටිකක් මේ ගලකමට තමයි ගන්නේ. ඕම් සල්ලි අම්මගේ තියනවා දෙසන්ට අම්මා කියව ගන්න
ගෝවා මල්ලි. ඔන්න ඉතින් දැන් වෙන වැඩක් තියෙනවා. මොකද්ද දන්නවද? අපේ බොසාට මාළු හදන්න කිව්වා. ගොසාට මාළු හදන්න කිව්වා. මාළු එක දාගත්තා නේ මාළු. ඉතින් මාළු. Ini aku kan malu. Ya, saya kan. Dan me lokada විතරයි. lokada විතරයි හැබැයි නේද මම තුන පහ. මේ තුන පහ විතර දාගන්න. දෙකට දාගන්න, වෙන දාගන්න. බිස්කුට් කරිය දාන්න නැහැ මොකද යා කන්න හොඳ නැහැ යා කන්නේ ඉතරට වැඩි. කනවා ඉතරට කනවා. ඒ වුණාට ඊට පස්සේ ඉතින් අපි ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමුනේ එහෙනම්. එන්නේ ඉතින් අපි දැන් මේ කරගත්ත වැඩ ටික ඉතුරු ටික මේ ටික හොදගෙන ඉවර කරගන්න. හොදන්න කරලා ඊට පස්සේ බදින්න ගමු. දැන් මම කන්නේ නැති හින්දා තව ටිකකින් බදින්න ගමු.
පෙන්නන්න මේ එන්නානේ මොන කොහොමද තමයි වැඩ කරගන්නේ වැඩ කරනවා කියලා මම තමයි ඉතින් කෑම ඉවරම හදන්න කියනවා දැන් ඉවරම වැඩ කරනවා ඔයාලා දන්නවා මේ ටික මොකදගෙන ඉන්න නැත්තම් දික් කරනවා මිනිස්සුක දික් කරනවානේ වීඩියෝ එකක් ගොඩක් දිය වෙනවානේ මේ ටික මොකදගෙන ඉන්න ඔන්න ඉතින් දැන් ෆ්‍රිජ් එකේ තිබුණ ගත්තා හදාගත්ත කොටස් එක දැන් මේක මේ තියෙන හදාගත්ත මේක මේක ගොඩක් ගණකම නැහැනේ. ඒ හොඳට බේරලා ගන්න. ගොඩක් ගණකමට හදාගත්තේ නැහැ. මාළුවික මේට මම ඊපස්සේ ආපහු ගියා මේ ලුණු ගෙඩි දෙකක් කපලා දාන්න කියලා. ලුණු ගෙඩි දෙකක් තුනක් සුද්ධ කරලා කරලා දැම්මා. මේ මාළුවික මේ වෙනකන් ෆ්‍රයි වෙන එක. ඒකත් එහෙම තියෙන ෆ්‍රයි වෙනවා තියෙන්නේ. ඔක්කොම ටික හදාගෙන එන්න අත් දෙකේ ඔන්න ඉතින් මේ ටික තියෙන ඇරියා මේක මේ අර අපේ මේ ගෙදර ඉන්න පිරිමිලා එයා දැන් ගියා නිදිය ගන්න. එයා ඉතින් නිදියගෙන ඇවිල්ලා එයා හදාගෙන කන්නම් කිව්වා ඉතුරු මේ ඔක්කොම ඉතුරු ඒවා තියලා තියන්න කිව්වා. එයා ඇවිල්ලා අර ටික බෙදගෙන හදාගෙන එයා කන්නම් කියලා. ඒක මම ඔන්න ඔහම තියෙන ඇරියා. මේ කියන්නේ මම හදාගත්ත ටික මම මේක දැන් බෙද ගන්න තමයි මම මේක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා.
උදේට නැගිටලා ඇවිල්ලා බැඳගෙන කයි. හැම එකම මොකද වෙන්නේ? කමන්නේ. ඔන්න මාළු එක හැදිලි කරා. මාළු එක ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඒකට මම මේ ලුණු කපලා දාගත්ත. ලුණු දාන්න කිව්වා අයිම. මේක ලුණු. මාළු එක දැන් හැදිලි කරා. ඔන්න ඉතින් බදින්න තමයි ලෑස්තියේ. ගෝවම බදින්න එකකුත් චිකන් බදින්න තව එකකුත්. ඉතින් ගෝවන්නේ මේකේ කොහොම මේ තීම් හදාගත්ත පිටියේ. ඉතින් පිටි මිශ්‍රණය එක මේකේ දාලා පිටිස් බද ගන්නවා. මෙතෙන් හදාගත්ත චිකන් එක ඒක බද ගන්නවා මේක. ඉතින් එහෙම තමයි අද රැකෑම හදාගන්නේ. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න හදලා ඉවරුනාට පස්සේ කොහොමද කියලා පෙන්නන්න. ඔන්න ඉතින් රැකෑම වෙලා හදලා ඉවරයි. ඔන්න ඉතින් හදාගෙන තියෙනවා. මයිනීස් එකක් හදාගත්තා. ඒක මම නෙවෙයි. ඒක මෙහි අර පිරිමි ළමයා තමයි හැදුවේ. ඉතින් ඔන්න තියෙනවා. සෝස් එක තියෙනවා. මේ තියෙන්නේ මල් ගෝව එක. මල් ගෝවා මල් දෙකම එකයි. මේ තියෙන්නේ ඔන්න චිකන් එක. ඉතින් ඔහොම තමයි. දැන් ඕක මම තව තියෙනවා බත් තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක ඔක්කොම තියෙනවා. සාලෙන් ගෙනහිල්ලා කට්ටියට කන්න. ඉතින් යාළුවේ ඔන්න මේ ඉතින් ඔන්න හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ බලන්න කියලා අතරින් ඉල්ලනවා. ඉතින් බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ අහන්නකෝ මේ දැන් මං ඉවරයි. කන්නත් තිබ්බ ඔක්කොම කරලා අන සාලේ ඔක්කොම දැන් තියලා ඉවරයි. දැන් මට තියෙනවා ඔන්න ඉතින් හොදන්න තියෙනවා. මොකද කියන්නේ හොදනවද? ඉතින් මේ ටිකත් හොද ගන්න ඕනේ. මේ දෙන්න හොද ගන්න තව පොඩ්ඩක් තියෙනවා නේද? ඒකත් ඉවර වුණාට පස්සේ ඊට පස්සේ ඉතින් සාලේ ඒ කට්ටිය කනවා දැන් කාලේ වුණාට පස්සේ ඒකත් ඒ ටිකත් ඔක්කොම මස් කරලා ඒවත් හොදලා මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් දිගටම මගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්නවට ගොඩක් ස්තුතියි. ඉතින් ඔන්න මම ඉවරයි. ඉතින් මේව හොදගෙන පස්සේ එන්න. ඉතින් ඉස්සෙල්ලා වීඩියෝ එක කට් කරන්න උනා. මොකද අම්මා කතා කරා. එයා කතා කරා. ඉතින් යන්න උනා. ඒක කට් කළා. ඉතින් එහෙනම් ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නවට. ඉතින් ආයෙ දවසක වීඩියෝ එකක් අරන් එන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් හැමෝටම පෙරවන් සරණයි පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආයෙ දවසක එන්නම් වීඩියෝ එකක් අරගෙන. බයි.